පිළිකා අවදානම අඩු කරන්න පුළුවන් කෑම වර්ග තියෙනවා. පිළිකා හැදෙන අවදානම අඩු කරන්න පුළුවන් කෑම වර්ග ගැන තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. හැබැයි වීඩියෝ එක පටන් ගන්න කලින් මුලින්ම කියන්න ඕනේ ඔයා මේ කෑම විතරක්ම කෑවා කියලා. ඔයාලට කවදාවත් පිළිකාවක් හැදෙන්නේ නැහැ කියන්න බෑ. මොකද පිළිකාවක් හැදෙන්න බලපාන්නේ කෑම විතරක්ම නෙවෙයි ඔයා එදිනෙදා ජීවත් වෙන විදිය. ඒ කියන්නේ ඔයාගේ ලයිෆ් ස්ටයිල් එකම පිළිකාවක් හැදෙන්න බලපාන. ඒ කියන්නේ ඔයාගේ පුරුදු, ඔයා කන කෑම, ඔයා එදිනෙදා ජීවත් වෙද්දී කරන හැමදේම පිළිකාවක් හැදෙන්න බලපාන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ජානමය තත්ත්වයක් පිළිකාවක් හැදෙන්න හේතුවක් වෙනවා. හැබැයි සාමාන්‍යයෙන් මේ කෑම නිතරම කනවා නම් ඔයාලට පිළිකාවක් හැදෙන්න විදිහ අවදානම අඩු කරගන්න පුළුවන්. අංක 1 කොළ පාට, කහ පාට, තැඹිලි පාට එළවලු සහ පළතුරු. ඒ කියන්නේ ගෝවා, වට්ටක්කා, කැරට්, ලීක්ස්, බොන්චි වගේ එළවලු වර්ග. හැබැයි මෙතනදී ප්‍රශ්නයක් තියෙනවා ලංකාවේ නම් මේ එළවලු වලට ගොඩක් වෙලාවට බෙහෙත් ගන්නවා. ඒ හින්දා මේ එළවලු වල ගුණාත්මක බව ගැන ප්‍රශ්නයක් තියෙනවා. අංක 2 සුදු ලුණු, ලුණු සහ තුනපා. මේ දේවල් නිතරම අපේ කෑම වේලට එකතු කරගන්න ඕන. ඒකෙන් පිළිකා හැදෙන අවදානම අඩු කරගන්න පුළුවන්. අංක 3 විටමින් C සහිත පළතුරු. ඒ කියන්නේ දෙහි, දොඩම්, නෙල්ලි, නාරං වගේ පැංගිරි කුලේ පළතුරු. අංක 4 තක්කාලි. තක්කාලි ගොඩක් වෙලාවට අමුවෙන්ම අපේ කෑම වේලට එකතු කරගන්න ඕන. ඒ කියන්නේ සලාද විදියට එකතු කරගන්න ඕන. ඒක ගොඩක්ම හොඳයි. ආයෙත් කියනවා මේ කෑම කෑවා කියලා ඔයාට කවදාවත් පිළිකාවක් හැදෙන්නේ නැහැ කියන එක නෙවෙයි කියන්නේ. අංක 5 නියුඩුහල් බයි. හැබැයි මේ කෑම නිතරම කනවා නම් ඔයාලට පිළිකාවක් හැදෙන්න තියෙන අවදානම අඩු කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් වගේ බෝ නොවන රෝග වලින් ආරක්ෂා වෙන්න වගේම ඒ රෝග පාලනය කරගන්න මේ වගේ කෑම කනවා නම් ඒක උදව්වක් වෙනවා.